වසර 5කට අධික කාලයක් පවත්වන්නට නොහැකි වුණු නිවාසාන්තර ක්‍රීඩා උළෙල මෙවර පවත්වන්නට අපට අද දිනේ හැකියාව ලැබුණා. එය අප විද්‍යාලයට ඉතාම සුවිශේෂී අවස්ථාවක්. නිවාසාන්තර ක්‍රීඩා ඒවගේම මතුරුම කලාවේ සෞඛ්‍ය ආචාර්ය ප්‍රාතිගාමන අධ්‍යක්ෂ තුමා නමස්කාර විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා සිසිල කුමාරසිංහ ගුරුපියතුමා ඒවගේම රාමචන්ද්‍ර ඉන්දානි මේ විදුහල්පතිතුමිය මේ විශ්වවිද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල වෙනුවෙන් විශ්වවිද්‍යාලයේ තූර්යවාද කණ්ඩායම පෙරටු කරගන්නේ මේ අවස්ථාව සඳහා පැමිණෙනවා. ඒ වගේම ප්‍රදේශීය නියෝජනය කරමින් ශ්‍රේෂ්ඨ සංවිධානවල සනස සමිතිය, ඒ වගේම ග්‍රාම සංවර්ධන සමිතිය, විවිධ සුබ සාධක සංගමය, තේශක්ති සංවිධානය ආදී ප්‍රදේශීය නියෝජනයේ උත්තර ප්‍රදේශයක පිහිටි කියන සුන්දර ගම්මානය තුල ඈත කෙරවලේ පිහිටි බපමතු දික් කියන කනිෂ්ඨ විද්‍යාලය නම් වූ ඒ අතීතය තුල නිර්මාණය වුණු ඒ අති සුන්දර පාසලේ අධ්‍යාපනයේ පමණක්ම දෙවෙනි නොවේමි ක්‍රීඩාවත් ජයගත් අතීත දුවදරුවන් බිහි කරපු පාසලක්. ඉතින් වර්තමානයේ අද 2025 වර්ෂය තුල නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ආරම්භයයි මේ ආකාරයෙන් සටහන් වන්නේ. අද නිවාසාන්තර ක්‍රීඩා උළෙල ආරම්භය සටහන් කිරීම සඳහා දැන් අප යොමු වෙනවා කොඩි එසවීමේ කාර්යය සඳහා. ඒ සඳහා ජාතික කොඩිය එසවීම සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පේමා විජේතුංග මැතිණියට ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා ජාතික කොඩිය එසවීම සඳහා. ඒ වගේම පළාත් කොඩිය එසවීම සඳහා පාලින්ද නුවර අධ්‍යාපන කොට්ටාසේ අධ්‍යක්ෂකතුමාටත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා පළාත් කොඩිය එසවීම සඳහා. ඒ වගේම පාසල් කොඩිය එසවීම සඳහා විද්‍යාලයේ විදුහල්පති රේණුකා කරුණාරත්න මැතිණියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා පාසල් කොඩිය එසවීම සඳහා. ඒ වගේම ක්‍රීඩා කොඩිය එසවීම සඳහා සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ දීප්ති සමරනායක මැතිතුමාටත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා ක්‍රීඩා කොඩිය එසවීම සඳහා. ඒ වගේම කෝකිල නිවාසය, මයුර නිවාසය, තිසර නිවාසය සඳහා කොඩිය එසවීම සඳහා එම නිවාසවල බාර ආචාර්යවරුන්ටත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා කොඩිය එසවීමේ කාර්යය සාර්ථක කර ගැනීමට පැමිණෙන ලෙස. Nanya
සති දෙකකට පමණ ඉහතදී ආරම්භ කළ ඒ නිවාසාන්තර ක්‍රීඩා සති දෙකක් අතිසාර්ථක සති දෙකක් නිමාවටපත් කරමින් කෝකිල මයුර තිසර කියන නිවාස පෙරටු කරගනිමින් අද දිනේදී දිනය පුරාවට වෙනවා. ඉතින් ඔබට සඳහන් කළ යුතු 776 දී ත්‍රිසියේ ඔලිම්පියා නගරයේ ආරම්භ කරන ලද ඔලිම්පික් ක්‍රීඩා උළෙල දී ඇතැක්ස් නගරයේ ආශ්‍රිතව එල්පියස් ගඟ අසතල පීසා නගරයේ අසල සුන්දර තැන්කලාවක පරිකාරණය පටන් ක්‍රීඩාව වර්තමානයේ දක්වා විකාශනය වී ඇත. මෙම ඔලිම්පික් ක්‍රීඩාව ආරම්භ කරන ලදී සීවස් විද්‍යාලයේ සමරී පිරිස ඔවුන්ගේ තුරු ප්‍රතිවිරුද්ධ සිටින මෙම අතීත සිදුවීම සීකරව ක්‍රීඩා උළෙලක සමාරම්භය සම්පූර්ණ වන්නේ ඔලිම්පික් පහර දැන්වීමේ සම්ප්‍රදාය. ඉතින් අද විද්‍යාලීය ක්‍රීඩා පිටිය තුළ අතිනා දෙවනගේ සම්ප්‍රාප්තියයි මෙලෙසින් සිදුවන්නේ. විද්‍යාලීය ප්‍රධාන ක්‍රීඩා නායකයා නායිකාව ඉන් අනතුරුව මයුර නිවාසයේ ක්‍රීඩා නායකයා සහ නායිකාව ඉන් අනතුරුව කෝකිල නිවාසයේ ක්‍රීඩා නායකයා සහ නායිකාව ඉන් අනතුරුව තිසර නිවාසයේ ක්‍රීඩා නායකයා සහ නායිකාව සමගින් පන්දම් රැගෙන දැන් විද්‍යාලීය ක්‍රීඩා පිටියේ මැදේ තිබෙන ඔලිම්පික් පහන වෙත පැමිණෙනවා එම පහන දැල්වීම සඳහා. අනතුරුව පවතින්නේ ක්‍රීඩා ප්‍රතිඥාව ලබා දීමේ අවස්ථාවයි. ඒ සඳහා සියලුම දෙනාම දකුණු අත පෙරට කරගන්න ක්‍රීඩා ප්‍රතිඥාව ලබා දීමේ අවස්ථාව සඳහා. පාලින්දනුවර අධ්‍යාපන කොට්ටාසයේ දික්හේන කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වන අපි මයුර තිසර කෝකිල වශයෙන් නිවාසවලට අයත් ක්‍රීඩා කළද සහෝදරත්වයෙන් යුක්තව ක්‍රීඩා නීති රීතිවලට අවනතව කටයුතු කරමින් ජය පරාජය උපේක්ෂාවෙන් විඳ ගනිමින් අපගේ දක්ෂතා පෙන්වන බවද අද දින මෙහි සිටින සියලු දෙනා ඉදිරියේ දිවුරා පොරොන්දු වෙමු.
බාලක බාලිකා සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟ ආරම්භ කරන ස්ථානයට හැකියික්මනින් පැමිණෙන්න. දැන් ක්‍රීඩා පිටිය තුල පැවැත්වෙන්නේ 16න් 15 බාලිකා මීටර් 100 සහය දීමේ තරඟයි. මීටර් 100 සහය දීමේ තරඟ ආරම්භ වෙනවා. මේ තරඟෙන් අනතුරුව දැන් ක්‍රීඩා පිටිය තුල පැවැත්වෙන්නේ 16න් 15 බාලිකා මීටර් 100 සහය දීමේ තරඟ වාරයයි.
අන්න රෙල් මිස්තරෙන් තුන්වෙනි ස්ථානය සිතුම් සේවිස් ප්‍රභුගේ කෝකිල නිවාසය. දෙවනි ස්ථානය සසිදු පින්සර ජයසිංහ මයුර නිවාසය. මීටර් 112 15 බාලක ප්‍රථම ස්ථානය ජයෝත් කේසර තිසර නිවාසය. සසඳි කලාත්මා කෝකිල නිවාසය. දෙවනි ස්ථානය කෞශල්‍යා නිතුහන්සි මයුර නිවාසය. 12 15 බාලිකා මීටර් 100 දෙවීම ප්‍රථම ස්ථානය සෙනෙටි සාවින්දයා තිසර නිවාසය. පදක්කම් සාසාටිකපත් ලබා ගන්නේ මීටර් 800 දීම 16 15 බාලක දෙවන ස්ථානය ඉමේජ් සාරංග දෙවන ස්ථානය දෙවිලෝක ප්‍රථම ස්ථානය පිවිතුරු මානෙත් මයුර
රුධිර මදුෂාන් කෝකිල නිවාසය. අනතුරුව දෙවනි ස්ථානය ලෙෂාන් රන්දිව් මයුර නිවාසය. ප්‍රථම ස්ථානය නිමුතු හංසන මයුර නිවාසය. දෙවනි ස්ථානය ඉෂාන් සත්තරාකෝන් කෝකිල නිවාසය. ප්‍රථම ස්ථානය සතින්ත ලක්ෂාන් කෝකිල නිවාසය. නිවාස පරීක්ෂා කරන විදුහල්පතිවරුන් පිරිස දැන් ඔන්න ඔබගේ නිවාසයටත් පැමිණෙවි ඔබගේ නිවාස පරීක්ෂා කිරීම සඳහා. ඒ අතරතුර ක්‍රීඩා පිටිය තුල මීටර් 800 දිවීම 16න් පහළ බාලිකා පදක්කම් සහ සහතිකපත් පිරිනැමීම සිදු වෙනවා. දෙවනි ස්ථානය ජනිති භාග්‍යා මයුර නිවාසය. දෙවනි ස්ථානය තරුෂි රශ්මිකා තිසර නිවාසය. ප්‍රථම ස්ථානය සත්‍යාගිම්හානි තිසර නිවාසය. දෙවියන් ස්තුතිවන්ත වෙනවා පදක්කම් සහ සාතිකපත් පිරිනැමීම වෙනුවෙන් ඉන්දුදල්ව කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමන්ට ඊළඟට සාතිකපත් සහ පදක්කම් ලබා ගන්න ලබන්නේ 18 පාල බාලක මීටර් 800 දිවීම. තුන්වෙනි ස්ථානය සවිදු මෙත්තර මයුර නිවාසය. දෙවනි ස්ථානය දිමුතු දාඤ්ඤය මයුර නිවාසය. ප්‍රථම ස්ථානය සතිත්ත ලක්ෂාන් කෝකිල නිවාසය. ප්‍රථම ස්ථානය දහම්පි සත්තරණී
කෝකිල නිවාසය. නානේ මොනවද ඔයා? ඔබගේ ප්‍රධාන වේදිකාවට පැමිණ බාර දෙන්න විද්‍යා විද්‍යාලයේ ආශිෂ්ට ශිෂ්‍යයන් වෙනුවෙන් මේක සීල සහාය දීමේ තරගය තවත් කුළුමකින් තාතරට ටීන් ටීන් උනා මොකද තමයි. තාත ටින්ටින් නම් අරින්න. ප්‍රධාන වේදිකාවට පැමිණ නම් ලබා දෙන්න. ක්‍රීඩකයන් 4 දෙනෙක් ඇතුළත් ප්‍රථමයෙන් නම් ලබා දෙන කණ්ඩායම් තුන සඳහා පමණයි තරඟ කිරීමේ අවස්ථාව හිමිවන්නේ. විද්‍යාලීය මහත්තයෝ ලන්තෑරින් හැමෝම හොයාගෙන ඉන්නවා. ගුරුබව සඳහාද ඊළඟට පදක්කම් සහ සාතික පත් පිරිනැමීම සඳහා 16 පාල බාලක සුරපැනීම නිම්සර දිනුෂ හසරැල් තිසර නිවාසය තෙවන ස්ථානය. එහෙනම් ඉතින් අපි ආපු වෙලේ සප්පායම් වෙලා එමු ටික. එහෙනම් අපි යමු මේ කැම කාමරේට. මේ මනුස්සයෝ මක්කයි මේ මහත්තයාට දොඩවන්නේ. මහත්තයෝ නෝනේ බුලතිට තියෙම අපනේ දෙවන ස්ථානය නිමුතු හංසන මයුර නිවාසය. මේ කියන්නේ බුලත් ටිකක් ගියම හපනවේ. හපමු. ඔන්න මං එළියට අර බුලත් අරන් ප්‍රථම ස්ථානය පහන් දිනිදු සදීප මයුර නිවාසය. ඉස්මනි ඒ සඳහා පදක්කම් සහ සාතික පත් පිරිනැමීම වෙනුවෙන් ගෞරවනීය ආරාධනා කරනවා අප විද්‍යාලයේ කලක් සේවය කරමින් ස්ථාන මාරුවෙන් ලද රසිකා මහත්මියට ගෞරවනීය ආරාධනා කරනවා පදක්කම් සහ සාතික පත් පිරිනැමීම වෙනුවෙන්. අර ගෙදරයි මිනිස්සු බලාගෙනත් ඉන්නවන්නට නැති. ඒක නෝනේ නෝනෙට තේරුණා විනෝදේ වැඩිකමට ඉදල් කහු උඩින් යන්නේ. අනේ නෝනේ මහත්තයාට සලකන හැටි. ඒව නැතුව කොහොමද මහත්තයා මේ නිවාසය හදලා තියෙන නෝන මහත්තයා බොහොම අමාරුයි. මේක ෂඩස්ත්‍රයක් ආකාරයට තමයි හදලා තියෙන්නේ. ක්‍රීඩා කරද්දී කෙනෙක්ගේ ඇඟේ තියෙන ඕනි ගුණාංග පිළිබඳව තමයි මේකෙන් විස්තර කරන්නේ. ඉවසීම, නිහතමානී බව, ජය පරාජය සමව විඳ ගන්න බල. ඒ ටික කියනකො. ක්‍රියාශීලීත්වය නිර්මාණශීලීත්වය, ක්‍රියාශීලීත්වය වගේ දේවල් තමයි මේ නිවාසයෙන් පෙන්වන්නේ. ඒ වගේම කැණි මඩල. මේක ගිනි ගත්තොත් ඉවරටම ඉවරයි. පෞල් ජීවිත පිටින් ඉවරයි. මේ දැන් මේ මහතුරුන්ට මහන්සි ඇති. මහන්සි තමයි. අපි තේටිංග බීලා ඉමු. එලෙසින් පදක්කම් සහ සාතික පත් ලැබුවේ නිම්සර දිනෝෂ හසරැල් තිසර නිවාසය. ඔය මම මේ ළඟ නිදන් හදපු කෑවිලි. නෝඩෙලා ඉතින් මේවා කන්නේ නෑ කොහොමද? හොඳයිද? ළඟදී දාගන්න පුස්තකයක් දැන්. නෑ නෑ. එහෙම පුස්තකයක් මේවා මේ ගැම්පි ගෙදර හදපු ඒවා නෙවෙයි. යෝධිය මෙහෙම හරි
හොඳ ගමේ හකුරු. ගමේ හකුරු මම ගස් බඩ ගාලා ගන්න හකුරු තෝ හැඳි ගෑවෙන්නේ අන්න අර තේන ගාරන් වරින් ගිහිල්ලා පැණි පොඩ්ඩක් දාලා. දැන් පදක්කම් සාධකමක් ලබන්නේ 16 15 මාලිකා දුරු පැනීම තුන්වන ස්ථානයට ටේෂානි උත්තරා මහිවන වාසිය. දැන් පදක්කම් සම්මාන හිමි කරවන ලබන්නේ 16 පාර්ලිමේන්තුවේ සියදිවි බාලිකා දෙවන ස්ථානය මෙත්මිලින්තරා තිසර නිවාසය. සෙන් පාර්ලිමේන්තුවේ සියදිවි බාලිකා ප්‍රථම ස්ථානය ඔෂාදි මිත්‍රි කොකිල නිවාසය. දෙවන ස්ථානය වාතේනවා පදක්කම් සාධකපත් සිද්ධ අධ්‍යක්ෂතුමිය ඇතුළු සම්භාවනීය මහත්ම මහත්මියනි වසර 5කට අධික කාලයක් පවත්වන්නට නොහැකි වුණු නිවාසාන්තර ක්‍රීඩා උළෙල මෙවර පවත්වන්නට අපට අද දිනේ හැකියාව ලැබුණා. එය අප විද්‍යාලයට ඉතාම සුවිශේෂී අවස්ථාවක්. මම මේ අවස්ථාවේදී වැඩි දීර්ඝ වශයෙන් පිළිගැනීමේ කතාව කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තම කෙටියෙන් මම පිළිගැනීමේ කතාව කරනවා. මෙම සුවිශේෂී අවස්ථාවට වැඩමවා වදාළ ගල්තුංගල ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මොරපිටියේ ධම්මරක්කිත ස්වාමීන් වහන්සේව ප්‍රථමයෙන්ම මම নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. ඒ වගේම වැඩමවා වදාළ අඩිගල්ලේ චන්දිම ස්වාමීන් වහන්සේවත් මෙම අවස්ථාවේදී নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. ඒ වගේම මතුගම අධ්‍යාපන කලාපයේ නියමුවරිය ඇත්තෙන්ම අපි ආරාධනා කරොත් එතුමිය අපට කවදාවත් බැහැ කියලා නැහැ. හැම අවස්ථාවකදීම මම හිතන්නේ අපේ උත්සවවලට එතුමිය සහභාගී වුණා. මතුගම අධ්‍යාපන කලාපයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රේමා විජේතුංග මැතිණියනි ඔබතුමියගේ සම්ප්‍රාප්තිය අප සියලු දෙනාටම අප විද්‍යාලයට ඉතාමත් ගෞරවයක් ඒ වගේම ආඩම්බරයක්. මෙම අවස්ථාවේදී මෙම උත්සව සභාවට සැපැමිණි ඔබතුමිය මම ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අගල පාලිඳනුවර කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමියනි විද්‍යාලයේ සෑම රාජකාරී කටයුත්තකදීම වගේම පෞද්ගලිකවද අපට විශාල වශයෙන් සහාය දක්වන MD දිනුෂා ලක්මාලි මැතිණියනි ඔබතුමියවත් මේ අවස්ථාවේදී ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම
මතුගම අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යක්ෂතුමා දීප්ති සමරනායක මැතිතුමනි ඔබතුමාගේ පැමිණීම අප විද්‍යාලයට ඉතාමත් ගෞරවයක්. ඔබතුමාවත් මේ අවස්ථාවේදී මම ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් විද්‍යාල වෙනුවෙන් පිළිගනු ලබනවා. ඒ වගේම කවදත් අපට හිත ඇති අප සියලු දෙනාගේම අපි දුක සැප බෙදාගෙන ඉන්න අපේ සහෝදර පාසල් කමුරාවල මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමා, බද්රලිය මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමා, වීදියේ බණ්ඩාර මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමිය, ඉඟුරුදල්ුව විද්‍යාලයේ කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමා, කඩිගල්ල ජනපද මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමා, කිතුල්ගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමා, බොල්ලොන්න ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමා, පඤ්ඤාසේන ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු එම පාසල් නියෝජනය කරමින් පැමිණි සියලුම ගුරු මහත්මීන්වත් මේ අවස්ථාවේදී මම විද්‍යාලය වෙනුවෙන් ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති ගාමිණී වීරසිංහ මැතිතුමනි ඔබතුමාවත් එම මැතිණියවත් මේ අවස්ථාවේදී ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අප විද්‍යාලයේ කලක් සේවය කර හිටපු නියෝජ්‍ය විදුහල්පතිතුමා, හිටපු නියෝජ්‍ය විදුහල්පතිතුමිය, සිදිර කුමාරසූරි මැතිතුමනි, ඒ වගේම රමණී ඉන්ද්‍රාණී මැතිණියනි ඔබ දෙපළගේ පැමිණීම විද්‍යාලයට ඉතාමත් ගෞරවයක්. මේ අවස්ථාවේදී ඔබ දෙපළවත් විද්‍යාලය වෙනුවෙන් මම ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අප විද්‍යාලයේ සිට විශ්‍රාම ගිය කුලගැනි ගුරු මහත්මියනි ඔබවත් මේ අවස්ථාවේදී අපි ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අප විද්‍යාලයේ සේවය කර දැනට ස්ථානමාරු ලබා ඇති පී.ඒ. මදුරංගි මහත්මියනි, රසිකා ලක්මාලි මහත්මියනි ඔබ දෙපළවත් මේ අවස්ථාවේදී මම ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මෙවන් වූ උත්සවයක් අපිට ඉතාමත් සාර්ථකව නිම කර ගැනීම සඳහා අපට විශාල ශක්තියක් වුණා. අප විද්‍යාලයේ නිතර පරිත්‍යාග කරන සමිති සමාගම් ඒ අතර හැඩිගල්ල තේ කර්මාන්ත ශාලාව, සනස සමිතිය, ග්‍රාම සංවර්ධන සමිතිය, දිවිතුරු සුබසාධක සංගමය, තේ ශක්ති සංගමය දික්කේන, තේ ශක්ති සංගමය බටකොටවිල, තේ ව්‍යාපාරික කේ.ඩී. ජගත් මහතා, ව්‍යාපාරික විමලසේන මහතා, අපේ චමින්ද බටකොටවිල චමින්ද මහතා, අප විද්‍යාලයේ හිටපු ලේකම් සිසර කුමාර ජයසිංහ මහතා, ඔබ සියලු දෙනාම ඊටම ශක්තියක් වුණා අප පාසලේ මෙම උත්සවය සාර්ථක කර ගැනීම සඳහා. ඔබ සියලු දෙනාම මේ අවස්ථාවේදී එම සමිති සමාගම් නියෝජනය කර පැමිණි ඔබ සියලු දෙනාම ඊටමත් ආදරෙන් සහ ගෞරවයෙන් මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඒ වගේම අප විද්‍යාලයේ ගුරු භවතුන්, මගේ ආචාර්ය මණ්ඩලය, මම හිතන්නේ අප විද්‍යාලයේ ශක්තිය ආදරණීය ගුරු භවතුනි ඔබේ ශක්තියෙන් තමයි අපි මතුගම අධ්‍යාපන කලාපයේ අප පාසල ඉහළට ඔසවා තැබීමට නිතර අපිට මට සහයෝගය දැක්ුවේ. ඔබ සියලු දෙනාමත් මේ අවස්ථාවේදී තාමත් ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම ආදරණීය දෙමාපියනි ඔබගේ ශක්තිය තමයි හැමදාම අපිට ශක්තියක් උනේ. ඔබ මම හිතන්නේ දැන් දින කිහිපයක ඉඳලා අපට විශාල වශයෙන් සහයෝගය දැක්වුවා. ඔබ සියලු දෙනාමත් තාමත් ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම පාසලේ ආදි ශිෂ්‍යයාවනි ඔබ දින කිහිපයක සිඳා මෙතන රැඳිලා ඉඳලා අපිට විශාල සහයෝගයක් දැක්වුවා. ඔබ සියලු දෙනාමත් විද්‍යාලයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මගේ ආදරණීය දරුවනි, විද්‍යාලයේ ආදරණීය දරුවනි ඔබ දැන් දින කිහිපයක ඉඳලා මේ අවස්ථාවේදී මේ වර්ණවත් කර ගැනීම සඳහා මම හිතන්නේ දිවාරයන් ඔබලා විශාල වශයෙන් අපකැප වෙලා අද දින මෙම උත්සවයේ මේ අවසාන මොහොත දක්වා ඔබ සාර්ථකත්වයෙන් රැඳී සිටියා. ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් මම මේ අවස්ථාව පිළිගනු ලබනවා. ඒ වගේම අපට ප්‍රදේශවාසී සියලු දෙනාම මේ අවස්ථාවේදී ඉතාමත් ආදරෙන් පිළිගනු ලබනවා. ඒ වගේම නම කියුණු කවුරුවත් අමනාප වෙන්න එපා.
අද දින මෙම උත්සවයට සැපැමිණි ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබන අතර මෙම නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ආදරණීය දරුවන් ජය පරාජය එකසේ විඳ දරා ගනිමින් ඒට ඉතාමත් සාර්ථකව මුහුණ දුන් සියලුම දරුවන්වත් මේ අවස්ථාවේදී මගේ සියලුම දරුවන්ට මේ අවස්ථාවේදී මගේ සුභාශිංසනය කරනවා සියලු දෙනාටම සුබ දවසක් වේවා.
Tadamanya mar tadamanya Nilpaduna dilapotea tadamanya mar tadamanya Iya Momia bodeia Momia bodeia Momia bodeia Okmasitu ideyane Okmasitu sandeyane Ideyane eno sandeyane Sandeyane ayo ase budune Boya putra katandi kungatani Mina putra katandi kungatani Tadamanya mar tadamanya Nilpaduna dilapotea tadamanya mar tadamanya Iya mar tadamanya tadamanya Nilpaduna dilapotea tadamanya mar tadamanya Iya Kandila mambo
මීට වසර කිහිපයකට පෙර නර්තන ආචාර්යවරුන්ගේ නොපැමිණීමත් සමග ඒ අඳුරු යුගයේ නිමාවටපත් කරමින් මේ වර්තමානයේ දික්කන විද්‍යාලයේ නර්තන ආචාර්යවරිය කුමාරි ගුරු මහත්මිය පැමිණීමත් සමග පැමිණිදා පටන් වෙනස්ම නර්තන විවිධාංග ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමට මේ දුවදරුවන් පුහුණු කිරීමට එතුමියට හැකියාව ලැබුණා. එතුමියගේ හැකියාව ශක්තිය ධෛර්යය ඉදිරියටත් ඒ ආකාරයෙන්ම පවතින්න කියලා දෙන්නක ඔබගේ නැවතත් අත්පොළසන්නාදයක් ඒ අපූර්ව නර්තන ආචාර්යවරියට දික්කන විද්‍යාලයේ දෙන්න ස්තුතිවන්ත වෙනවා එම නර්තන ආචාර්යවරියටත් ඒ වගේම මෙම දුවදරුවන්ටත් මේ අනතුරුව දික්කන විද්‍යාලය 2025 නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ආමන්ත්‍රණය කරන්නට මේ ආරාධනය මතුගම කලාප අධ්‍යාපන සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ දීප්ති සමරනායක මහත්මයාණනි ඔබතුමාටයි ගෞරවණීය ආරාධනා කරන්නේ මේ උත්සව සභාව ආමන්ත්‍රණය කරන්නට. මතුම අධ්‍යාපන කලාපයේ කොනට වෙන්න පිහිටා ඇති මේ මංගලම් පරිසරයට පරිසර තුල පිහිටි දික්කන කනිෂ්ඨ විද්‍යාලයේ අපූර්ව නිවාසාන්තර ක්‍රීඩා උත්සවයට පැමිණීමට ලැබීම පිළිබඳව මුලින්ම මම සන්තෝෂ වෙනවා. කෙසේ වෙතත් ඔබ අද දින මතුගම අධ්‍යාපන කලාපයේ කොනකට වෙන්න පිහිටි මෙම දික්කන කනිෂ්ඨ විද්‍යාලයේ මෙම නිවාසාන්තර ක්‍රීඩා උත්සවය නම් කොනක තිබුණේ නැහැ. ඒ ඊටාම මනරම්ව ඊටාම හැඩකාරව සංවිධානය කරලා දරුවන්ගේ විවිධ වූ කුසලතා නිර්මාණ හැකියා එළි දක්වන තෝතැන්නක් බවට පත් වුණා. ආදරණීය දෙමාපියනි ඔබ ඔබගේ දරුවාගේ පෞරුෂය වර්ධනය කිරීම සඳහා අනිවාර්යයෙන්ම විෂය හා විෂය බාහිර කටයුතු වලට ඔවුන්ට අවස්ථාව උදා කර දිය යුතුයි. නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් තුළින් නැත්නම් නිවාසාන්තර ක්‍රීඩා තරගයක් තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ දරුවන්ගේ දිවීම් පැනීම් විසිකිරීම වැනි ඉසව් පමණක් නොවේ. ඔබට පේනවා ඇති සෞන්දර්යාත්මක විශේෂ අංගයන් ඔස්සේ ඔවුන්ගේ සෞන්දර්යාත්මක අගයන් වැඩි දියුණු වෙනවා. නිර්මාණාත්මක හැකියාවන් මේ නිර්මාණ තුළින් ඔවුන්ගේ නිවාස සැකසීම, නිවාස ලාංඡනය සැකසීම, ක්‍රීඩා වර්ණවත් කර අලංකාර කිරීමේ වැනි කාර්යයන් තුළින් ඔවුන්ගේ එම කුසලතාවයන් වර්ධනය වෙනවා. ඉතින් ක්‍රීඩා උත්සවයක දිවීම් පැනීම් වලට අමතරව දරුවන්ගේ මේ සකල විද දක්ෂතා ඔපනංගිලා දරුවන්ට ජීවිතයට ජීවත් කරවන්නේම ශක්තිය මේ ක්‍රීඩා උත්සවය තුළින් ලැබෙනවා. විශේෂයෙන් ඔවුන්ගේ ක්‍රීඩා ක්‍රියාකාරකම් තුළින් ජය පරාජය විසඳා ගැනීමට ජයදීමෙන්ම පරාජයේදී සමසිත්වයේ විඳ ගැනීමට එම දරුවන්ට හැකියාව ලැබෙන්නේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් තුළින්. වාර්ෂිකව පැවැත්වෙන මෙම ක්‍රීඩා උත්සවය වසර 5කින් මෙන්පත්
පාසලේ පවත්වන බව විදුහල්පතිතුමිය දැන්වුවේ. ඉතින් වසර 5කින් මේ ක්‍රීඩා උත්සවය පැවැත්වුවත් එසේ නොපැවැත් වූ බවක් මේ ක්‍රීඩා තරඟවලින් මේ නිර්මාණ තුළින් අපිට පෙනුන්නේ නැහැ. ඉතින් ඒ පිළිබඳව අපිට සතුටු වෙන්න පුළුවන්. අපේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ පාසල තුළින් මතුව කලාපය සහ පළාත කරගෙන යාමට හැකියාව අපිට පහුගිය කාලෙත් ලැබුණා. ඒ සියල්ල ලැබුණේ මේ පාසලේ හිටිය සහ ඉන්න වර්තමාන විදුහල්පතිවරුන්ගේ සහ ගුරු මහත්මයාණන්ගේ අපරිමිත කැපකිරීම තුළින්. ඉතින් මේ ක්‍රීඩා උත්සවයත් ඒ ආකාරයටම ඉතා මනවින් සංවිධානය කරලා තියෙනවා. දරුවන්ට මේ විවිධ වූ දක්ෂතා ඔවුන්ට තෝතන්නක් කරලා දීලා තියෙනවා එලි දක්වන්න මේ ක්‍රීඩා උත්සවය. ඒ නිසා දයාබර දෙමාපියන් දරුවන් තුල ගොඩනගෙන විනය, හැදියාව, ලැදියාව, කරුණාව, අනුන් කෙරේ ඇති වෙන දයාව මේ ක්‍රීඩා උත්සවයත් තුළින් ඔවුන්ගේ ජීවිතයට එකතු වෙනවා. එම නිසා විවිධ වූ බාධාකම් කටු මැදවත් විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය මේ ක්‍රීඩා උත්සවය මේ ආකාරයෙන් පැවැත්වීමට ගන්නා ලද උත්සාහය, මේ ආකාරයෙන් පැවැත්වීම පිළිබඳව කලාප ක්‍රීඩා අංශය වෙනුවෙන් මම මගේ අවංක ආදරී ස්තුතිය පුද කරනවා. විශේෂයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය මින් පෙර ඔබට විශාල ක්‍රීඩා තරඟාවලියක තියෙන තත්ත්වය සාහින් නැතින ප්‍රයෝජන විශාල වශයෙන් කතා කරපු නිසා මගේ කතාව මම දීර්ඝ කරන්න යන්නේ. එම නිසා මම ඔබට කියන්නේ අවසාන වශයෙන් ඔබගේ පාසලේ දරුවන් අතිදක්ෂයින්. මොහොන් කලාප ක්‍රීඩාවලදී විවිධ වසරවල විවිධ දක්ෂතා දක්වලා පළාත් ක්‍රීඩා කරා ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවැනි අඩුපහසුකම් මැද්දේ ඔබගේ දරුවන් දක්වන මේ ක්‍රීඩා දක්ෂතා සහ කුසලතා පිළිබඳව කලාප ක්‍රීඩා අංශය වෙනුවෙන් මගේ අවංක ආදරේ ස්තුතිය ඒ සඳහා කැපුණු සියලු දෙනාට පුද කරනවා. අද දින 2025 වර්ෂයේ මෙම නිවාසාන්තර ක්‍රීඩා උත්සවය මේ ආකාරයෙන් පැවැත්වීමට සහාය දක්වූ විදුහල්පතිතුමියට සහාය දක්වූ පාසලේ ආචාර්ය මණ්ඩලයට සහ දෙමාපියන්ට ආදි ශිෂ්‍යයන්ට පාසල සුබපතන්නට සහ සකල විද සහායන් ලබා දුන් සියලු දෙනාටම කලාප අධ්‍යාපන කාර්යාලය ක්‍රීඩා අංශය සුභාශිංසන ස්තුතිය ප්‍රණාමය පුද කරන අතර ඔබගේ පාසලට 2025 වර්ෂය තුල කලාප ජාතික ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ ලබා ගැනීමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. මගේ කෙටි කතාව අවසන් කරනවා. ඔබ සැමට සුබ දවසක්. බොහොම ස්තුතියි. පළමුවෙන්ම මගේ සන්තෝෂය සතුට ප්‍රකාශ කරන්න කැමති අද දවසේ මේ අවස්ථාවට සහභාගී වෙන්න ලැබීම පිළිබඳව ඒ වගේම වර්ෂ ගණනාවක් රටේ පැවති තත්ත්වයන් හමුවේ මේ දරුවන්ට තමන්ගේ දක්ෂතාවයන් පෙන්වන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් අද ඒ අවස්ථාව ලැබුණ දරුවන්ට මම හිතන්නේ හැම කෙනෙක්ම හරිම සතුටින් මේ අවස්ථාවට සහභාගී වුණා. මම හිතන්නේ දැන් දවස් ගණනාවක ඉඳන් ඒ දරුවෝ ඒ සඳහා පුහුණු වීම වෙනවා. ඒ වගේම ප්‍රකාශ කරන්න ඕන මේ පාසල අමුතුම සංස්කෘතියක් තියෙන, අමුතුම හැඩගැස්මක්, පෙළගැස්මක් තියෙන පාසලක් මේ මතුගම කලාපය තුළ. මේ පාසලේ මම හැමදාම කියන දෙයක් තමයි ආදරණීය දෙමාපියන් මේ පාසල දක්වන සහයෝගය අති විශිෂ්ටයි. දෙමාපියන් අමතක කරලා, දෙමාපියන් අත්හැරලා මේ පාසලට කවදාවත් ගමනක් නැහැ. ඔබට දැනුත් පේනවා ඇති මේ දෙමාපියන් කොයිතරම් උනන්දුවකින්, උද්‍යෝගයකින් මේ තමන්ගේ දරුවොත් එක්ක මේ වැඩසටහන් වල සහභාගී වෙනවද කියලා. ඒ වගේම මේ පාසලේ ඉතිහාසය ගත්තොත් මම හැමදාම මතක් කරන දෙයක් තමයි ඊ타මත්ම දුෂ්කරතා මැද්දේ මීට වර්ෂ ගණනාවකට කලින්, දශක දෙක තුනකට කලින් මේ ගමේ වැඩිහිටි කීප දෙනෙක් එකතු වෙලා හැම තැන් වලටම ලියුම් ලියලා මේ පාසල අරගත්තේ ඊටාම දුෂ්කර තත්ත්වයක් යටතේ මේ පාසල මෙහෙට අනුමත කරගෙන මේ පාසල ගොඩනගලා තියෙන්නේ. ඒ වගේම ආරම්භක විදුහල්පතිතුමා අපේ සිග්නිවල මැතිතුමන් අපිට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. එතුමා තමන්ගේ උපරිම ශක්තිය යොදවුවා මේ පාසලේ ඉහළට ගන්න. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ ගමේ මාටින් අප්පායි මාමා ඒ වගේම ඒ වැඩිහිටියන් කීප දෙනා ඒ අපේ සිග්නිවල විදුහල්පතිතුමා ආරම්භක විදුහල්පතිතුමා ඒ කවුරුත් අපිට අමතක කරන්න පුළුවන් කරන් නිරන්තරයෙන් මතක් වෙනවා. ඒ වගේම ඉදිරියට මේ දරුවන් සමග මේ දෙමාපියන් එකට පෙළ ගැහිලා ඉඳගෙන මේ පාසල තවදුරටත් සංවර්ධනය කරන්න, ප්‍රදේශයේ කීර්තිමත් විද්‍යාලයක් බවට පත් කරන්නට උත්සාහ ගනිමි කියන විශ්වාසය මා තුළ තියෙනවා. ඒ වගේම වර්තමාන විදුහල්පතිතුමිය, ආචාර්ය මණ්ඩලය සුවිශාල කැපකිරීමක් කරනවා මේ පාසල මේ අඛණ්ඩව මේ තත්ත්වය වර්ධනය කරමින් පවත්වාගෙන යන්න. එනිසා හැම දිනකටම මේ පාසලේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිවරයා හැටියට මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා, සතුටු වෙනවා. දැක්කම ඇත්තටම හරිම සන්තෝෂයක් ඇති වෙනවා. ඒ නිසා ඉදිරියට මේ පාසල දිනෙන් දින දියුණුවටපත් වේවා. මේ දරුවන්ගේ නැන නුවණ පාදන්න
මේ පාසලට ශක්තිය ධෛර්යය ලැබේවායි ආශිර්වාදනය කරමින් මා නිසබ් දෙනවා බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම. විද්‍යාන විද්‍යාලයේ 2025 නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ආචාර පෙළපාලිය සඳහා සියලුම නිවාසවලින් එම ආචාර පෙළපාලිය සඳහා සූදානම් වන ලෙස සංවිධායක මණ්ඩලය දැනුවත් කිරීම සිදු කරනවා. තවත් නොබෝ වේලාවකින් ආරම්භ කිරීමට නියමිත බැවින් හැකි ඉක්මනින් ආචාර පෙළපාලිය සඳහා සියලුම දෙනා සූදානම් වන්න එම නිවාස අසලට රැස් වූ. තිසර නිවාසය 2025 නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ තුන්වන ස්ථානයේ හිමි කරගනු ලබනවා නිවාස ලාංඡන නිර්මාණය කිරීමේදී. අනතුරුව ප්‍රථම ස්ථානය දෙවන ස්ථානයේ අතර මයුර නිවාසයත් කෝකිල නිවාසයත් අතර තරගයෙන් අනතුරුව නිර්මාණාත්මකම නිවාස ලාංඡනය නිර්මාණය කරමින් 2025 බබමතු දික්කේන කනිෂ්ඨ විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ නිර්මාණාත්මකම නිවාස ලාංඡනයට හිමිකම් කියන්නේ මයුර නිවාසයයි. ඒ අනුව දෙවන ස්ථානය කෝකිල නිවාසයේ හිමි කරගනු ලබනවා 2025 නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ නිවාස ලාංඡන නිර්මාණය කිරීම සඳහා වන තරග ඉසව්ව. නොනතුරු නොනිදා නිදි වරමින් ඔබ සියලු දෙනාගේ කැපකිරීම මත නිර්මාණාත්මකව ඉදිකරනු ලැබූ ඒ අපූර්ව නිවාස අද උදෑසන විද්වත් විනිසුරු මඩුල්ලකගේ නිරීක්ෂණයකට ලක්වීමෙන් අනතුරුව දැන් අප වෙත නිවාස සඳහාම නිර්මාණාත්මක ඉදිකිරීම සඳහා වන ලකුණු සාරාංශයන් අප වෙත ලැබී තිබෙනවා. ඒ අනුව 2025 දික්කේන විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ නිවාස නිර්මාණය කිරීමේදී තිසර නිවාසයත් කෝකිල නිවාසයත් මයුර නිවාසයත් අතරින් නිර්මාණාත්මකම නිවාස සඳහා වන ස්ථාන පිළිවෙලින් තුන්වන ස්ථානය හිමි කරගනු ලබන්නේ කෝකිල නිවාසයයි. ඒ අනුව තිසර නිවාසයත් මයුර නිවාසයත් අතරින් 2025 දික්කේන විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ හොඳම නිර්මාණාත්මකම නිවාසය සඳහා වන ප්‍රථම ස්ථානය දිනාගනු ලබන්නේ තිසර නිවාසයත් මයුර නිවාසයත් අතරින් 2025 දික්කේන විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ නිර්මාණාත්මකම නිවාසය ප්‍රථම ස්ථානය මයුර නිවාසයයි. ඒ අනුව 2025 දික්කේන විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ නිවාස ඉදිකිරීමේ දෙවන ස්ථානය තිසර නිවාසය සතු වෙනවා. ආචාර පෙළපාලිය අවස්ථාවයි දැන් ඔබ වෙත ගෙනහර දක්වන්නේ. ඉන්න
දාසයෙන් 15 බාලිකා නෙට්බෝල් අනුශූරතාවය තිසර නිවාසය. ශූරතාවය හිමි කරගනු ලබන්නේ කෝකිල නිවාසය. දහටෙන් 15 බාලිකා අනුශූරතාවය නෙට්බෝල් මයුර නිවාසය. දහටෙන් 15 බාලිකා ශූරතාවය කෝකිල නිවාසය. ක්‍රිකට් 10 සහ 11 ශ්‍රේණී බාලක තරගය අනුශූරතාවය තිසර නිවාසය. දාසයෙන් 15 බාලක ශූරතාවය කෝකිල නිවාසය. දහටෙන් 15 බාලක අනුශූරතාවය තිසර නිවාසය. දහටෙන් 15 බාලක වොලිබෝල් ශූරතාවය මයුර නිවාසය. දහටෙන් 15 බාලිකා වොලිබෝල් අනුශූරතාවය කෝකිල නිවාසය. වොලිබෝල් ශූරතාවය තිසර නිවාසය. නිර්මාණාත්මකම නිවාස ඉදි කිරීම සඳහා වන ජය සංකේත ප්‍රදානය කිරීම සඳහා ගුරුදළුව කනිෂ්ඨ විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන්ට ගෞරවණීයව ආරාධනා කරනවා එම ජය සංකේත ප්‍රදානය කිරීම සඳහා. දෙවන ස්ථානයේ දිනා ගනු ලබන්නේ කෝකිල නිවාසය. දෙවන ස්ථානයේ හිමි කරගනු ලබන්නේ තිසර නිවාසය. නිර්මාණාත්මකම නිවාස ඉදි කිරීම ප්‍රථම ස්ථානය මයුර නිවාසය. My culture, how do I
18 15 අතිශූර සම්මානයේ දිනා ගන්නු ලබන්නේ SP සතින්ත ලක්ෂාන්. දහටෙන් පහළ අතිශූර පදක්කම දිනා ගන්නු ලබන්නේ රින්මි අමෝත්‍යා. 10න් පහළ අතිශූර පදක්කම හිමි කර ගන්නු ලබන්නේ පහන් දිනිදු. අනේ ලබා ගන්නු ලබන්නේ ලකුණු 575ක් ලබා ගනිමින් කෝකිල නිවාසයයි සදා නිවාසයේ ක්‍රීඩා නායක නායිකාවන්ට ආරාධනා කරනවා ජය සංකේත ලබා ගැනීම සඳහා. තුන්වෙනි ස්ථානය කෝකිල නිවාසය 2025 දික්කේන විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ අනුශූරතාවය හිමි කරගනු ලබන්නේ ලකුණු 605ක් ලබා ගැනීමෙන් තිසර නිවාසයයි. එම නිවාසයේ ක්‍රීඩා නායකයා සහ නායිකාවන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා ජය සංකේත ලබා ගැනීම සඳහා. දික්කේන විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවයට හිමිකම් කියනු ලබන්නේ ලකුණු 721ක් ලබා ගැනීමෙන් මයුර නිවාසය 2025 දික්කේන විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ශූරතාවය සඳහා හිමිකම් කියනවා. දික්කේන විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවයට හිමිකම් කියනු ලබන්නේ මයුර නිවාසයයි. සුදුසුවන්ත වෙනවා ජය සංකේත ප්‍රදානය කිරීම සඳහා ජනක කලාපත්‍යාපන අධ්‍යක්ෂක දික්කේන සියලුම දෙනා වෙනුවෙන් ස්තුතිය පුද කිරීම සඳහා මේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල සාර්ථක කර ගැනීමට මහත් වෙහෙසක්ගත් දික්කේන විද්‍යාලයේ ක්‍රීඩා භාර ආචාර්යවරියට ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා ස්තුති කතාව සිදු කිරීම සඳහා. වේදනාවදාල ගෞතම ශ්‍රී අවිනාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. සාර්ථක දවසක නිවා දක්න මේ මොහොතේ මට පැවරී ඇති කාර්යභාරය ස්තුති කතාවයි. ඉතින් මෙම අවස්ථාවේදී පළමුවෙන්ම ක්‍රීඩා උළෙල ආරම්භ කිරීම සඳහා අවසර දෙන අප විද්‍යාලයේ විදුහල්පතිනියට මාගේ ගෞරවනීය ස්තුතිය ප්‍රකටව සිටිනවා. 2025 වර්ෂයේ ජනවාරි මාස 24 දින ප්‍රථම නිවාස රැස්වීම පවත්වමින් ආරම්භ කළ නිවාසාන්තර ක්‍රීඩා උළෙල පාසල් දින 16ක් ඉතාමත් කෙටි කාලයක් තුළ ඉතාමත් සාර්ථක ලෙස නිමා කිරීමට හැකියාව ලැබීම මා ලද ජයග්‍රහණයක්. මෙම විද්‍යාලයට ලද ජයග්‍රහණයක්, දරුවන් ලද ජයග්‍රහණයක්. මේ ඉතා සාර්ථක නිමාව කරා. ඉතින් මුලින්ම මේ සඳහා දෙමව්පිය දරුවන්ගේ ඉතාමත් මහත් කැපවීම මම බෙහෙවින් අගය කරනවා. මුලින්ම අපේ විද්‍යාලයේ කණ්ඩායම් තරග පැවැත්වීමේදී ඒ සඳහා සහාය ලබා දුන් ආදී ශිෂ්‍යයන්ට මා ප්‍රථමව ඒ සඳහා ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම ක්‍රීඩා පිටි සකස් කිරීමට ඔලිම්පික් පහන සකස් කිරීමට දෙමව්පියෝ ඉතා කැපකිරීමක් කරමින් තමන්ගේ ශ්‍රමය කැප කරා අපි වෙනුවෙන් ඒ සඳහා දෙමව්පියන්ට